ඔයාගේ හිතේ ලොකු හීන ගොඩක් තිබුණට ඒව හැබෑ කරගන්න ගියාම ඇඟේ කිසි ගැම්මක් නැතුවද ඔයා ඉන්නේ. ඔයා හැමතිස්සෙම මම පස්සේ පාඩම් කරනවා කියලා හිතුවට අන්තිම විභාගයට කලින් දවසේ තමයි ඔයාට රැට තරු පේන්නේ. ඔයාට උනේ පට්ට කැම්පස් එකට යන්න. එහෙම නැත්නම් ලොකු පඩියක් ගන්න. ඒත් ඒ වෙනුවට ඔයා කරන්නේ ඇඳට වෙලා නිකමෙක් වගේ YouTube එකේ shorts බලන එකයි, Instagram එකේ reels බල ඉන්න එකයි නේද? හැබැයි ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා ඔයා කවදාවත් හිතලා තියෙනවද? සරලයි. ඔයාගේ මොලේ තියෙන්නේ ඕවර්ලෝඩ් වෙලා. වැඩක් පට්ට අමාරුයි වගේ දැනෙද්දී මොලේ කියනවා අපෝ අපි දැන්න විඳවන්න ඕනේ නෑ කියලා. මොලේ හැදලා තියෙන්නේ ඔයාව කම්ෆර්ට් සෝන් එකේ තියන්න. ඒකෙන් ඔයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වුණත් මොලේට නම් ගාණක් නැහැ. හැබැයි ඉතින් ඔයාට මම අද සුපිරි ආරංචියක් තමයි ගෙනාවේ. වැඩ කරන්න පුළුවන් වෙන විදිහට ඔයාට ඔයාගේ මොලේ රවට්ට ගන්න පුළුවන් ක්‍රම කීපයක්ම මම ඔයාට අද කියලා දෙනවා. කම්මැලිකම කියලා කියන්නේ ඔයාගේ ජානවල තියෙන දෙයක් නම් නෙමෙයි. ඒක නිකම් පුරුද්දක් විතරයි. ඉතින් අදින් පස්සේ ඔයාට පුළුවන් අන්න ඒ පුරුද්ද කඩලා සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලෙක් බවට පත් වෙන්න. ඉතින් අද වීඩියෝෙන් මම කියනවා කිසිම මොටිවේෂන් එකක් නැතුව උනත් මම පාඩම් කරන්න උනන්දු කරපු මගේ මොලේ හැක් කරපු රහස් ආයුධ 6ක් ගැන. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඒ රහස් ආයුධ 6 මොනවද කියලා. අංක 6 හරියනකම් බොරුවට හරි රංගපාන්න. ඔයා මොන හරි දෙයක් පටන් ගන්න ගියාම ඔයා නිතරම හිතනවාද මම හෙටින් දැන්නම් මේක අනිවාර්යෙන් පටන් ගන්නවා අදට විතරක් මම මේක කරන්න නැතුව ඉන්නවා කියලා. හරිම කේන්ද්‍රජනක තත්ත්වයක් තමයි එහෙනම් ඔයාට තියෙන්නේ. ඒක ඇත්තටම පරාජිතයේ කතාවක්. ඔයාට තවත් බොරු පොරොන්දුදී ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම ඔයාට අවශ්‍ය වෙන්නේ personality upgrade එකක්. පාඩම් කරන්න හොඳ mood එකක් එනකම් බලාගෙන ඉන්න පොඩි බබෙක් වගේ හැසිරෙන එක දැන්ම ඔයාට නවත්තන්න වෙනවා. ඒ වෙනුවට ඔයා පාඩම් කරන්න ඉඳගත්ත ගමන්ම හැමදාම මෙහෙම කියන්න. මම හැමදාම පාඩම් කරන ඉගෙන ගන්න දක්ෂ ළමෙක්. එච්චරයි. ඔයා වෙන්න ආස කරන කෙනා වගේ ඔයා රංගපාන ගත්තාම ඔයාගේ මොලේ ටිකක් ස්ලෝ වුණත් කාලයත් එක්ක ඒක පිළිගන්න පටන් ගන්නවා. ඒ අලුත් ඔයාව මොලේ විශ්වාස කරන්න ගත්තාම හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. අද ඉඳන් මෙන්න මේ ටික ඔයාටම කියා ගන්න. මම පටන් ගත්ත දේ ඉවර කරන කෙනෙක්. මම පාඩම් කරන එක කට් කරන්නේ නැති කෙනෙක්. මොන දේ වුණත් වැඩේට බහින උනන්දු ළමෙක්. මම සුපිරි ඩයල් එකක්. මම මහන්සි වෙන්නේ නැතුවම හොඳ රිසල්ට්ස් ගන්නවා. මම නිකම් ස්මාර්ට් නෙමෙයි. මම භයානක විදියට ස්මාර්ට් ළමෙක්. මේක ඇත්තටම බොරුවක් වගේ දැනුණත් ඔයා එක දිගටම කියන්න. මොකද අපේ මොලේ හැදලා තියෙන්නේ ඇත්ත සහ එකම දේ නැවත නැවත කියන එක අතර වෙනස තේරුම් ගන්න බැරි වෙන්න. දිගටම මම කම්මැලි නිකමෙක් වගේ දේවල් කියන්න ගත්තොත් එහෙම ඉතින් ඔයා දිගටම අන්න ඒ වගේ ඉඳීවි. හැබැයි ඔයා නිතරම මම දක්ෂයෙක් මම ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. පන්තියේ වැඩිම ලකුණු තියෙන්නේ මට වගේ දේවල් කියන්න ගත්තොත් එහෙම ඔයාගේ ජීවිතේ වෙන වෙනස ඔයාටවත් හිතා ගන්න බැරි දේවි. ඉතින් මතක තියාගන්න පාඩම් කරන්න මූඩ් එක එනකන් ඉන්නේ නැතුව නිතරම මම කියලා දීපු විදිහට ඔයාව මොටිවේට් කරන වචන හැමදාම කියන්න පටන් ගන්න. අංක 5 තප්පර 5 නීතිය. වෙනසක් කරනවා නම් ඇත්තටම මේ තප්පර 5 නීතිය කියන්නේ සුපිරි මෙතඩ් එකක්. මේක ඇත්තටම වෙනත් රටවල ගොඩක්ම පාවිච්චි වෙන ක්‍රමයක්. මේ ක්‍රමය හොයාගෙන තියන්නේ මෙල් රොබින්ස් කියන පුද්ගලයා විසින්. කම්මැලිකම නැති කරලා වැඩක් කරන්න තියෙන හැක් එක ගැන තමයි මේ ක්‍රමයෙන් කියවෙන්නේ. හිතන්න ඔයාට පාඩම් කරන, එහෙම නැත්නම් එක්සර්සයිස් කරන්න, එහෙම නැත්නම් දවස් ගානක් තිස්සේ නාන්න හිත ඉඳලා තාමත් නාගන්න බැරිලා ඉන්නවනම් මේ ක්‍රමේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. ඔයාට මොකක් හරි වැඩක් කරන්න මතක් වෙච්ච ගමන්ම ඔයා කරන්න ඕනේ 5 ඉඳන් 1ට ආපස්සට ගණින එක. 5 4 3 2 1 හරි. දෙපාරක් මොනවත් හිතේ තින්නේ නැහැ. ඔයා කෙලින්ම ඔයාගේ වැඩේ කරන්න තියෙන තැනට ගියා, වැඩේ පටන් ගත්තා. එක්සර්සයිස් කරන්න, වර්ක්අවුට් කරන්න, පාඩම් කරන්න, නාන්න මේ ඕනම දෙයක්. ඔයාට තියෙන්නේ 5 ඉඳන් 1ට ගණන් කරා ඉක්මනට ඒ වැඩේට ගියා. අය මුකුත් විශේෂ දේවල් හිතේ ඉන්නේ නැහැ. මට මේක කරන්න බැරි වේද? මට දැන් කම්මැලි. මේ වගේ කිසිම දෙයක් හිතේ ඉන්නේ නැහැ. ඔයා කරන්නේ 5 ඉඳන් 1ට ගන්න වැඩේ පටන් ගත්තා. එච්චරයි. ඉතින් ඔයාට තවත් මොටිවේෂන් ඕන වෙන්නේ නැහැ. ඔයාට ඕන වෙන්නේ එකම එක සරල කමාන්ඩ් එකක් විතරයි. ඉතින් දැන්වත් කම්මැලිකමේ ඉඳගෙන මම මේක පස්සේ කරනවා කියලා හිතී තින්නේ නැතුව 5 ඉඳන් 1ට ගණන් කරලා ඔයාගේ වැඩේ පටන් ගන්න. අංක 4 සේගානික් ඉෆෙක්ට් එක පාවිච්චි කරන්න. හරි. ඔයා මොකක් හරි වැඩක් පටන් ගන්න කලින් හොඳ ෆීලිං එකක් එනකන්ද බලාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් කවදාවත් ඔයාට මේ වැඩේ පටන් ගන්න නම් වෙන්නේ නැහැ. මොකද අපි ඕනම වැඩක් පටන් ගන්න කලින් කවදාවත් අපිට හොඳ ෆීලිං එකක් එන්නේ නැහැ. මොකද අපේ මොලේ දන්නවා මෙච්චර වැඩ තොගෙත් මට මේ වැඩේ පටන් ගත්තොත් කරන්න වෙනවා කියලා. ඉතින් ඔයා දන්නවද සේගානික් ඉෆෙක්ට් එක කියලා මනෝවිද්‍යාත්මක පොඩි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඔයාගේ ওই කම්මැලි මොලේට උදව් වෙන. මේක වැඩ කරන්නේ මෙහෙමයි. ඔයා මොකක් හරි දෙයක් පටන් ගත්තාම ඒක විනාඩියකට උනත් විනාඩි දෙකකට උනත් ඒක කරලා ඉවර වෙනකම්ම ඔයාගේ මොලේට මහා වදයක් වෙනවා. මොකද ඒක ඉවර කරන්න කියලා ඔයාගේ මොලේ ඔයාට වද දෙන්න ගන්නවා. හරියට ඔයාගේ මොලේ අම්මා කෙනෙක් වගේ මේ අවස්ථාවේදී හැසිරෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ කොහොමද මේ සේගානික් කියන ඉෆෙක්ට් එක පාවිච්චි කරලා අපේ වැඩ ටික කරගන්නේ කියලා.
ඉතින් ඔයාට කරන්න ලොකු දේවල් නැහැ. ඔයාට තියෙන්නේ ඔයාට කරන්න කම්මැලිකමේ ඉන්න ඕනම වැඩක් විනාඩි 5කට එහෙම නැත්නම් විනාඩි 2කට පටන් ගන්න එක විතරයි. ඔයා වැඩේ විනාඩි 2ක් පටන් ගත්තට පස්සේ ඔයාගේ මොලේ ඔයාට බල කරනවා පටන් ගත්ත වැඩේ ඉවර කරන්න කියලා. හරිම සරලයි. මේ සයිගානික් ඉෆෙක්ට් එක හරියට පාවිච්චි කරොත් එහෙම ඔයාට ඔය කම්මැලි හිතෙන ඕනම වැඩක් ඉක්මනට එහෙම නැත්නම් සරලව කරගන්න පුළුවන් වෙනවා. කරන්න ලොකු දේවල් නැහැ. රචනාවක් ලියන්න ඕනේද? එහෙනම් දැම්ම පොතේ පිටුව පෙරලලා වචන කීපයක් ලියන්න පටන් ගන්න. පාඩම් කරන්න ඕනේද? එහෙනම් දැන් ඔයාගේ පොත පෙරලලා පළවෙනි පිටුව කියවගෙන යන්න. ඉතින් මේ විදිහට අර ඔයා මොන හරි වැඩක් පටන් ගත්තට පස්සේ ඔයාගේ මොලේ ඒක ඉවර වෙනකම්ම ඔයාගේ මොලේට වද දෙනවා. අංක 3 අවම උත්සාහයේ ක්‍රමය. අපි පොඩි වෙලාවට ඇත්තම කතා කරමු. සමහර දවස් තියෙනවා ඔයා ඇඳට වෙලා පොඩි කෙනෙක් වගේ අනාන ඉන්න. උනාරි පොඩි චිප්ස් ටිකක් කකා ෆෝන් එකේ ස්ක්‍රෝල් කර කර Instagram එකේ උඩ පල්ලා යන. මේ දේ අපි හැමෝටම පොදුයි. හැබැයි මේකයි ඇත්තම தත්ත්වය. ඉතින් ඒ වගේ දුක හිතන දවස් වලටත් ඔයාට ඔයාගේ හැමදේම විනාශ කරගන්න දෙන්න බෑ. ඔයා ඇත්තටම පාඩම් කරන්න ඕනේ වීරයෙක් වගේ නෙමෙයි. මොලයක් තියෙන කෙනෙක් වගේ. එතනදී තමයි අපිට මේ අවම උත්සාහයේ ක්‍රමය අවශ්‍ය වෙන්නේ. මේක තමයි ඔයාගේ මට එපා වෙලා තියෙන්නේ. ඒත් මම මගේ අනාගතේ නාස්ති කරගන්නේ නැහැ කියන බෑකප් ප්ලෑන් එක. මේක කරන්නේ මෙහෙමයි. විනාඩි 15ක් එහෙම නැත්නම් විනාඩි 30ක් විතර ફોකස් කරලා පාඩම් කරනවා කියලා හිතා ගන්න. එච්චරයි. පැය 10 15 කටු ගන්න ඕනේ වෙන්නේ නැහැ. අවම හානියක් වෙන්න අවම උත්සාහයක් දෙනවා. ඔයා ඔය කම්මැලිකම පැත්තකින් තියලා පුටුවේ වාඩි වෙලා ෆෝන් එක ඔෆ් කරලා ඔය පොත අරගෙන ඔයාගේ ටාගට් එකට 100%කින් හරි කිට්ටු වෙන මොනවාම හරි දෙයක් කරන්න පටන් ගන්නවා. ඔව් මමත් අන්න ඒ වගේ සිස්ටම් එකක් හදාගත්ත නිසා තමයි මටත් පුළුවන් වුණේ ලංකාවේ හොඳ විශ්වවිද්‍යාලයක හොඳ ඩිග්‍රී එකකට ඇප්ලයි කරන්න. අංක 2 ෆේල් වෙන්න බැරි තරමට වැඩේ ලේසි කරන්න. ඔයා තාමත් හිතනොත් ඔයා ගොඩක් කම්මැලි කෙනෙක් කියලා. මෙහා ගන්න. ඔයා ඇත්තටම කම්මැලි නැහැ. ඔයාට නිකන් තේරෙන්නේ නැතුව කන්ෆියුස් වෙලා වගේ තමයි ඉන්නේ. ඔයා වැඩේ කරන්නේ නැත්තේ පටන් ගන්නෙ කොහෙන්ද කියලා දන්නේ නැති හින්දා. හිතන්න ඔයාට ෆිසික්ස් පාඩම් කරන්න තියෙනවා කියලා කිව්වම ඔයාට දැනෙන්නේ නිකන් ස්ටිව් හොකින්ස්ගේ හොල්මනත් එක්ක ක්වොන්ටම් සමීකරණ විසඳන්න යනවා වගේ ෆීලිං එකක්. ඉතින් අනිවාර්යයෙන්ම මොලේ ෂට් ඩවුන් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තටම මේකයි කරන්න තියෙන්නේ. වැඩේ හරිම ලේසි. කොච්චර ලේසිද කියලා කිව්වොත් ඔයාගේ පූසර උනත් මේක කරගන්න පුළුවන් තරමට වැඩේ ලේසි. මෙච්චරයි. උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාට ෆිසික්ස් පාඩමක් පාඩම් කරන්න තියෙනවා කියලා. ඔයා මේ ෆිසික්ස් පාඩමක් පාඩම් කරනවා කියලා හිතන එක වෙනස් කරන්න PDF එක ඕපන් කරලා එක මාතෘකාවක් විතරක් කියනවා කියලා. මේක ඒ තරමටම සරල කරගන්න. හොර වැඩක් කියලා හිතන තරමට මේ දේවල් පොඩි කරගත්තට පස්සේ ඔයාට වැඩේ ගොඩක් පහසු වෙනවා. මොකද මේකයි ඇත්තටම සිද්ධ වෙන්නේ. පැහැදිලිවම එහෙම නැත්නම් ක්ලැරිටි එක ආවම ඔයා පාඩම් කරන්න තියෙන කම්මැලිකම නිකම්ම නැති වෙනවා. ඔයාට වැඩක් කරගන්න බැරි වෙලා තියෙන්නේ පළවෙනි පීවර තියනවා වෙනුවට පාර අමතක වෙච්ච කුකුලෙක් වගේ මුළු කන්ද දිහාම බලාගෙන ඉන්න හින්දායි. ඔයා මොකක් හරි වැඩක් කරන්න ලොකු මොටිවේෂන් එකක් එනකම් බලන් ඉන්නවනම් ඒක කවදාවත් එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයා උත්සාහ කරන්න ඔයාගේ මොලේ රවට්ට ගන්න. පළවෙනි පීවර කිසිම නිදහසට කරුණක් කියන්න බැරි වෙන තරමටම සරල කරගන්න. එතකොට ඔයාගේ වැඩේ ඔයා පටන් අරගෙන එක දිගට පිටුව දෙක කියවගෙන යනවා. ඊට පස්සේ ඔයා නිකන් YouTube එකේ එහෙම නැත්නම් TikTok එකේ වීඩියෝ බලනවා වෙනුවට ඔයා ඇත්තටම පාඩම් කරන්න පටන් ගන්නවා. අංක 1 පාඩම් කරනවා කියලා නොදැනෙන්න පාඩම් කරන්න. ඇත්තටම මොලේට වද දෙනවා වගේ පාඩම් කරන්නේ නැතුව පාඩම් කරන්න තියනවා නම් කොච්චර හොඳයිද නේද? ඔව් ඇත්තට මේක කරන්න පුළුවන්. මම මේ නිකම් බොරු කියනවා නෙමෙයි. පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා ඔයා මොන හරි දෙයක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයක් පටන් ගන්න යනවා නම් අන්න ඒ දේ පටන් ගන්න කලින් ඒකට අදාළ වීඩියෝස් එහෙම නැත්නම් පොඩ්කාස්ට් වගේ දේවල් අහලා තියෙන එකකින් ඔයා ඒ කරන්න යන දේ ගැන ඔයාට හොඳ මොටිවේෂන් එකක් ඇති වෙලා ඔයාට ඒක වදයක් වගේ දැනෙන්නේ නැති වෙන්න ඔයාට ඒ වැඩේ පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ක්‍රමෙන් ඔයාගේ මොලේ පුරුදු වෙනවා මේ ඉගෙන ගන්න එක වදයක් නෙමෙයි. ඒක ඇත්තටම ඉන්ටරෙස්ට් දෙයක් කියලා හිතලා ඔයාට ඒ වැඩේට ගොඩක් ලොකු හොඳ මොටිවේෂන් එකක් අරගෙන දෙන්න. උදාහරණයක් විදිහට ඔයා ඉතිහාසය ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා නිකම්ම TikTok එකේ පූසංගි වීඩියෝ බල ඉන්නේ නැතුව ඔයා ඉතිහාසයේ ආස හිතන විදිහට කියලා දෙන YouTube channel එකක් හොයාගෙන ඒකේ වීඩියෝස් කීපයක් බලලා වැඩේ පටන් ගන්න. ඔයාගේ ඔළුවේ තියෙන මේ කම්මැලි ස්පොන්ජ් එකට ඒක උරා ගන්න දෙන්න. ඔයාගේ අර කුණු ගොඩක් වගේ තියෙන කාමරේ අස් කරන ගමන් පොඩි ඉතිහාස ගැන තියෙන පොඩ්කාස්ට් එකක් අහන්න. ChatGPT එකට කියන්න අවුරුදු 5ක ළමයෙකුට වගේ පාඩමක් කියලා දෙන්න කියලා. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගත්ත දේ ඔයාගේ කාමරේ තියෙන ටෙඩි බියා කෙනෙක්ට කියලා දෙන්න. ඔයා කොහොමද ඉගෙන ගන්නේ කියලා ඔයාගේ මොලේට අදාළ නැහැ. ඒකට ඕනේ විඳවන්නේ නැතුව ඉන්න විතරයි. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන එක ඔයාගේ මොලේට දැනෙන්න ඕනේ වදයක් නෙවෙයි කියලා. ඉතින් ස්ටෙප්ස් ටික පැහැදිලිනේ. ඔයාට කරන්න තියෙන්නේ මම මේ අද කියලා දීපු ස්ටෙප්ස් ටික පාවිච්චි කරලා වැඩේ දැම්ම පටන් ගන්න එක.